අංක 7 තියෙන්නේ ඇග්ලොනිමා එකක්. මේ ටිකක් ලොකුවට හැදෙන ඇග්ලොනිමා එකක්. ඉන්දු පාට චූටි මලක් තියෙනවා. ඒකත් ඒ බුෂ් එකත් රුපියල් 100කට දෙනවා. ලොකිටගේ මේ ගොඩක් උස යන්නේ නැති ප්ලාන්ට් එක දම් පාට පොඩි මලක් පිපෙන්නේ. මේ බලන්න පුළුවන් මේ වගේ ප්ලාන්ට් එකේ හැදලා තියෙනවා. මේ පැලේ මේ එක පැලයක් රුපියල් 100කට දෙනවා. රුපියල් 100යි කොළ පාට පසුබිමේ රතු පාට සුදු පාට ඩොට් තියෙන ප්ලාන්ට් එකක්. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න පොරොන්දු වුණා වගේම මගේ පළවෙනි පැල සේල් එක අද මම අරගෙන ආවා. ඔයාලා කැමති පැල තියෙනවා නම් මට WhatsApp පණිවිඩයක් දාන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි යමු පැල ටික බලන්න. අංක 1ට තියෙන්නේ කෝමාරිකා. අපිට ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. අංක 1 රුපියල් 100යි. ඊළඟට තියෙන්නේ අංක 2 රිබන් ප්ලාන්ට් එකක්. ඒකත් රුපියල් 100යි. ඊළඟට තියෙන්නේ අංක 3 ඒ රිබන් ප්ලාන්ට් එක වගේම උනාට ඒක පඳුර වගේ හැදෙනවා උසට යන්නේ නැහැ. සුදු පාට චූටි මලක් තියෙනවා. ඒකත් ඒ බුෂ් එකත් රුපියල් 100කට දෙනවා. ඊළඟට තියෙනවා අපිට සැන්සවේරියා එකක්. ඒකත් අර උස යන්නේ නැති සැන්සවේරියා එක. ඒකත් රුපියල් 100යි. පහට තියෙන්නේ ඇග්ලොනිමා එක. රතු පාට සහ කොළ පාට මිශ්‍ර වෙච්ච එකක්. මේ පැලේ රුපියල් 100යි. අංක 6ට තියෙන්නේ මේ විසිතුරු ප්ලාන්ට් එක. මේක අපිට හැංගින් පොට් එකක දාගන්නත් පුළුවන්. ගොඩක් දුරට හැදෙන්නේ මේක හෙවණට ප්‍රිය කරන ශාකයක්. ඒකත් රුපියල් 100යි. අංක 7 තියෙන්නේ ඇග්ලොනිමා එකක්. මේ ටිකක් ලොකුවට හැදෙන ඇග්ලොනිමා එකක්. ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට ගන්න පුළුවන්. ඒකත් රුපියල් 100යි. ඊළඟට තියෙන්නේ අංක 8 රිබන් ප්ලාන්ට් එකක්. අර මුලින්ම තිබුණ වගේම ඒක සුදු පාට එක. මේ තියෙන්නේ මේ කොළ පාට එක. මේක බුෂ් එක ලොකුවට හැදෙනවා. ලොකු පෝච් එක තිබ්බම ලොකු බුෂ් එකක් හැදෙනවා. ඒකත් පැල 2ක් 3ක් වගේ එක බුෂ් එකකට තියෙනවා. ඒකත් රුපියල් 100යි. අංක 9ට තියෙනවා විසිතුරු ශාකයක්. මේකත් මේක අල වලින් තමයි පැලවෙන්නේ. මේ බුෂ් එකත් රුපියල් 100යි. අංක 10ට තියෙන්නේ අක්කපාන වගේ ප්ලාන්ට් එකක්. ඒකේ මල හැදෙන්නේ රතු පාට මලක් හැදෙනවා. ටික දවසක් තියෙන මලක්. ඒකත් රුපියල් 100යි. අංක 11 සමන් පිච්ච. ඒකත් රුපියල් 100යි. අංක 12 තියෙන්නේ මේ හබරල වර්ගය. රතු පාට සහ කොළ පාට මිශ්‍ර වෙච්ච එකක්. ඒකත් රුපියල් 100යි. අංක 13ත් හබරල වර්ගයක්. ඒක කළු පාට ටිකක් උසට හැදෙන ප්ලාන්ට් එකක්. ඒකත් ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට ගන්න පුළුවන්. ඒකත් රුපියල් 100යි. අංක 14 මේ බලන්න මේ මල තැඹිලි පාට රතු පාට මිශ්‍ර වෙච්ච මලක් තියෙන්නේ. ඒ ප්ලාන්ට් එක රුපියල් 100යි. අංක 15 තියෙන්නේ මේ ප්ලාන්ට් එකත් රෝස පාට මලක් පිපෙන්නේ. ඒකෙත් පැල 3ක් 4ක් විතර එක බුෂ් එකකට දෙන්න පුළුවන්. රුපියල් 100 ගානේ. අංක 16ට තියෙන්නේ තෙබු වර්ගයක්. මේක යටිපැත්ත කොළේ යටිපැත්ත මෙරුන් පාටයි. ඒ පැලයක් රුපියල් 100යි. අංක 17 තියෙන්නේ කැලතියා එකක්. ඒක පොට් එක ලොකු පොට් එකක හැදුවාම ලොකුවට හැදෙනවා. බලන්න මේ මගේ මද ප්ලාන්ට් එක මද පොට් එක වගේ ලොකුවට හැදෙනවා. ඒ පැලයක් 150යි. ඊළඟට තියෙන්නේ කැලතියා එකක්. අංක 18. ඒකෙත් යටිපැත්ත මෙරුම් පාටයි සුදු පාට කොළ පාට මිශ්‍ර වෙච්ච ප්ලාන්ට් එකක්. ඒක 150යි. ඊළඟට තියෙන්නේ අපි ගොඩාක් දුරට ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදියට ගන්නේ ඒ සැන්සවේරියා එක. දිග කොළ තියෙන වටේට කහ පාට කොළේ වටේට කහ පාට තීරුවක් ගිහින් තියෙනවා. වට බලන්න පුළුවන් මේකත් ලොකුවට බුෂ් එක වගේ හැදෙනවා. ඒක 150යි. අංක 20 තියෙන්නේ හබරල වර්ගයේම ප්ලාන්ට් එකක්. ඒකත් බුෂ් එක වගේ හැදෙනවා. මේකත් ගොඩක් දුරට හෙවණටම හැදෙන ශාකයක්. හෙවණ ප්‍රිය කරන ඒක රුපියල් 100යි. කොළ පාට පසුබිමේ රතු පාට සුදු පාට ඩොට් තියෙන ප්ලාන්ට් එකක්. ඊළඟට තියෙන්නේ අංක 21 ග්‍රවුන්ඩ් ඕකිඩ් එක. ඒක ග්‍රවුන්ඩ් ඕකිඩ් එකේ මේ ගොඩක් උස යන්නේ නැති
ප්ලාන්ට් එක දම් පාට පොඩි මලක් පිපෙන්නේ. ඔයාලට මේ බලන්න පුළුවන් මේ වගේ ප්ලාන්ට් එකේ හැදිලා තියෙනවා. මේ පැලේ මේ එක පැලයක් රුපියල් 100කට දෙනවා. ඉතින් ඔයාලට මේ පැල ඕන නම් අවශ්‍ය පැලේ අංකෙත් එක්ක මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. description එකේ බලා ගන්නත් පුළුවන් ඔයාලට. ඒ වගේම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපේ channel එක subscribe කරලා bell icon එක all කරලා දාලා තියාගන්න පුළුවන් ඔයාට. අපේ WhatsApp channel එක follow කරලා තියාගන්න. link එකේ description එකේ link එක මම description එකේ දාලා තියන්නම්. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා හැමෝටම සුබ දවසක්.